ගොඩක් සාදරෙන් පිළිගන්නවා එම්මාටල් කේක් එකතුනාව. ඉතින් අද වීඩියෝකින් කතා කරන්නේ මෙන්න මේ වගේ ඩිසයින්ස් කොහොමද ෆොටෝෂොප් එක භාවිතා කරලා ලස්සනට ඩිසයින් කරගන්න කියලා. වීඩියෝත් එක්ක රැඳලා ඉන්න කියලා ආරාධනා කරනවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න ප්‍රශ්නයක් තිබුත් අනිවාර්යෙන් reply කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. දැන් අපි බලමු කොහොමද කලින් බලවගේ ලස්සන ඩිසයින් එකක් ෆොටෝෂොප් එකෙන් ඩිසයින් කරගන්න කියලා. මම මුලින්ම මගේ ෆොටෝෂොප් software එක open කරගන්නවා. ඊට පස්සේ මම create new ගිහලා new document එකක් create කරගන්නවා. ඊට පස්සේ මම මේ document එකට මගේ design එකේ background එක මම මේකට apply කරගන්නවා. මෙන්න මේ විදිහට ඊට පස්සේ මේක මම scale එකක් වැඩි කරලා ගන්න මේක හදා ගන්නවා. මෙන්න මේ විදිහට scale කරගත්ත image එක ඔයාලට පුළුවන් මේ විදිහට right click කරලා rasterize layer කෙනෙක් select කරගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලගේ design එක මෙතනට place කරගන්න. මම මේ විදිහට මෙන්න මේ design එක මෙතනට place කරගන්නවා. ඒකත් මම මේ විදිහට චුට්ටක් size එක අඩු කරලා මෙන්න මේ හරියෙන් තියාගෙන ඒකෙත් right click කරලා layer එක උඩ මම rasterize කරගන්නවා. හරි. දැන් මම කරන්න දෙන්නේ මෙන්න මේ image එක copy කරගන්න. ඒක කරන්න නම් මම මේ විදිහට control key එකත් එක්ක මෙන්න මේ විදිහට layer එකෙන් මුලට ගිහිල්ලා පොඩි click එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා image එක වටේට මෙන්න මේ විදිහට selection එකක් add වුණා. දැන් මට පුළුවන් මෙන්න මේ විදිහට control C press කරලා image එක copy කරගන්න. copy කරගත්ත image එක ඔහොම තියෙද්දි ඔයාලට පුළුවන් මේ image එක hide කරගන්න. hide කරගෙන දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද image එක hide කරාට මෙන්න මේ විදිහට selection එක තාම මේකේ තියෙනවා. ඔයාලට පුළුවන් control D press කරාම ඔයාලට පේනවා selection එක නැතුව ගියා. හරි. එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යන් ඊළඟ ස්ටෙප් එකට. දැන් ඔයාලා කරන්න ඕන මේ විදිහට අලුතෙන් empty layer එකක් ගන්න. දැන් මෙතන අපිට layer 3ක් තියෙනවා. තව මෙතෙන්ට empty layer එකක් ඕන වෙනවා. ඒකට මෙතන layer icon එක click කරන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට empty layer එකක් අරගන්න. දැන් තියෙන්නේ එන්නේ empty layer එක select කරලා ඔයාලා යන්න filter වලට ගිහිල්ලා finishing point කියන එකට යන්න. ඒකේ shortcut key එක තමයි alt control V. ඊට පස්සේ පොඩ්ඩක් මේක zoom කරගන්න. මෙන්න මේ විදිහට zoom tool එක අරගෙන ඔයාලා මෙතන zoom කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට finishing point tool එක ගන්න. ඒක තමයි මෙන්න මෙතන කොටු දෙකක් වගේ තියෙන පොඩි icon එකක් තියෙන්නේ. ඒක තමයි finishing point tool එක. හරි. දැන් මම ඒකට ගිහිල්ලා මෙන්න මේ විදිහට points 4ක් add කරගන්නවා. මෙන්න මේ විදිහට. හරි. දැන් ඔයාලට පේනවා මේ විදිහට කොටු දෙකක් වගේ points 4ක් add කරගත්තා. මෙන්න මේ box එක ඇතුළට තමයි අපේ image එක place කරන්නේ. දැන් තියෙන්නේ අපි copy කරගන්න. මෙතෙන්ට place කරන්න control V press කරලා. හරි. දැන් ඔයාලට පුළුවන් මේ image එකේ size එක හදාගන්න. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන transform tool එක select කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ image එකේ size එක හදාගන්න. මතක ඇතුව මේකේ size එක අඩු වැඩි කරද්දී shift key එකත් එක්ක කරන්න. නැත්නම් image එක දෙපැත්තට ඇදෙනවා. shift key එකත් මේ එකම විදිහට හදාගෙන ඔයාලට පුළුවන් image එක අරගෙන මෙන්න මේ කොටුව ඇතුළට place කරගන්න. හරි. දැන් තියෙන්නේ ගානට මේක adjust කරගන්න. මෙන්න මේ ආකාරයට. හරි. ඊට පස්සේ මේක මම ඕකේ කරගන්නවා. දැනට මට මේකේ මෙච්චරයි හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ මම ඕකේ කරගන්නවා මේ විදිහට. හරි. දැන් මේකට තවත් ලස්සනක් ඉන්න මම effect එකක් add කරගන්නවා. ඒක කරන්නේ මෙන්න විදිහට මේ layer එක select කරලා right click කරලා blending option වලට යන්න. blending option වලට ගිහිල්ලා මෙන්න මෙතන level දෙකක් වලට පෙන්නනවා. ඒක
චුට්ටක් එහාට මෙහාට කරලා බලන්න ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක කොහොමද මික්ස් වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක පොඩ්ඩක් මික්ස් කරගන්න. මෙන්න මේ විදිහට ඒක නිකන් මැකිලා වගේ පේන විදිහට පොඩ්ඩක් මේක මික්ස් කරගන්න. ගොඩක්ම නෙමෙයි. ඔයාලට පේනවා ගොඩක් කරොත් මේක අර මේකේ ඩිසයින් එකේ තියෙන ටෙක්ස්ට් එහෙම පේන්නේ නැතු වෙනවා. ඒ නිසා චුට්ටක් මේ විදිහට හදා ගන්න. හරි. මෙන්න මේ විදිහට මම හදාගත්තා. ඒක එකින් එකිනාගේ ඩිසයින් එක වෙනස් වෙනවා. ඔයාලගේ කොහොම හරි මේ ලෙවල් එහාට මෙහාට කරලා බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මේ විදිහට බ්ලෙන්ඩ් වෙන විදිහට හදා ගන්න. දැන් පේනවා ඔයාලට මේක බ්‍රෂ් වෙලා වගේ පේනවා. ඉතින් මෙන්න මේ විදිහට ලස්සන වල ඩිසයින් එකක් හදාගත්ත හැකි. ඒ විතරක් නෙමෙයි මේකට ටෙක්ස්ට් එහෙම ඇඩ් කරගත්ත හැකි. දැන් මම මෙතන ඔයාලට ෆොටෝ එකක් තමයි ඇඩ් කරලා පෙන්නුවේ. ඒ විතරක් නෙමෙයි ටෙක්ස්ට් එහෙමත් අපිට මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන් ෆොටෝස් වෙනකොට. ඉතින් මෙහෙම අපිට දැන් මේ අපි හදාගත්ත ඉමේජ් එක ඔයාලට ඕන තැනකට මේ විදිහට අරන් යන්න පුළුවන්. මෙන්න මේ වෝල් එක ඇතුලේ මම මේ විදිහට තියාගන්නවා. ඔයාලට පුළුවන් මේ විදිහට ලස්සන ඩිසයින් පොඩි ටූල් එකක් භාවිත කරලා කරගන්න. ඉතින් අපිට මේකට මේන්ලි යූස් උනේ ෆිල්ටර් වල ඇතුලේ තියෙන මෙන්න මේ ෆිනිෂින් පොයින්ට් කියන ටූල් එක. මතක තියාගන්න ඔයාලට ඒකට යන්න ලේසි ඕල්ට් එකයි කන්ට්‍රෝල් එකයි V ප්‍රෙස් කරාම ෆිනිෂින් පොයින්ට් ටූල් එකට යන්න පුළුවන්. ඉතින් මතක් කරන්න ඕන තව දෙයක් ඉස්සරහට මම ටියුටෝරියල්ස් ගොඩක් දාන්න හිතන් ඉන්නවා. මම මේක අලුතෙන් හදපු channel එකක්. ඉතින් දැන්ම subscribe කරලා තියාගන්න. support එකක් දෙන්න. මම හිතනවා දිගටම මගේ videos එක ඔයාලා දැන් එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලට සුබ දවසක්.